පචකොටා මොන දේ කියන්නත් කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කිව්වා. කොහෙද තොපි ඇහුවේ නෑනේ. තොපි ගිහිල්ලා රෙද්ද කරේ තියානිලා ගැහුවනේ කතරේ. දැන් හරිනේ. පචකොටා කිව්වේ තෙල් පෝලිං ගෑස් පෝලිං වලට එහා ලෝකයක් තියෙනවා කියලා. බලලා ඒ ලෝකෙ දිහා දැක්කේ කොහමද? මාස පඩියෙන් Apple Ferrari Lamborghini ගන්න. අන්තිමට මොනවද උනේ? දැන් තෙල් පෝලිං ටිකත් පෙන්ඩිං වෙලා තියෙනවා. ගෑස් පෝලිං ටිකත් පෙන්ඩිං වෙලා තියෙනවා. ඉස්සරහට QR කෝඩ් එකත් පෙන්ඩිං වෙන්න තියෙනවා. කොහොම වුණත් උඹලට ඕන කරේ පුනරුදයක් නේ. ඉතින් උඹලට හිතුවටත් වඩා හොඳ පුනරුදයක් ලැබිලා තියෙනවා. කිව්වේ නම් කොහොමද 76 වසරක සාපි කියලා. හැබැයි 76 වසරේ සාපේ කවුද කියලා දැන් ඉතින් කාටත් තේරෙනවා ඇති. කොහොම වුණත් කොල්ලන්ට ජපන් බයික් අරන් දෙන්න කතාව. දැන් කොල්ලන්ට මොනවද ලැබිලා තියෙන්නේ? එහෙම දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා යන්න. අනිත් එක තමයි අර ගෝල් පේස් එක ඉස්සරහා දැම්මනේ වාහන සංදර්ශනයක්. ඔය වාහන ටික විකුණලා ලංකාව පුරාවටම පාසල් හදලා දෙනවා කිව්වා. දැන් අවුරුදු එකමාරක් වෙනව නේද? හදපු එක පාසලක් පොඩ්ඩක් කියන්නේ. එක පාසලක නමක් මොන වුණත් උඩ තට්ටුවේ නම් මුල්ගල් ටික තියන්න පටන් ගත්තා. හරිද? ඩිප්ලොයකින් හානියටපත් වෙච්ච පාලම් බොක්කු වලට වැලි කොට්ට දාලා පුරවන්න වැඩ කරා. හැබැයි ඉතින් දවස් දෙකක් යන්න කලින් ඒක කඩාකටම ගියා. ඉතින් පුනරුදේ කරේ වගේ වැඩ තමයි. ඉතින් මොන වුණත් මේ පුනරුදේ පට්ට ආතල් බං. ඒ කියන්නේ මිනිස්සු හිතාගෙන හිටියේ මුන්ට තමයි මේ ලෝකේ මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා. හැබැයි අද එකින් එක ඔප්පු වෙලා තියෙනවා. මුන්ට තරම් බැරියාවක් තියෙන කිසිම එකෙක් මේ රටේ ලෝකේ නැගිලා. මොකද කරන්න ගත්ත හැම වැඩක්ම එකෙන් දෙකෙන් නෙමෙයි 100 ගුණයකින් අල කරගන්නේ. 100 ගුණයකින්. ඉතින් මේ වගේ පුනරුදයක් මේ රටට ලබා දුන්න 68 ලක්ෂයේ බයි ජනතාවගෙන් දැන් අහන්න තියෙන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා පචකොටා කියද්දි බල ඇයි බං ගිහිල්ලා කතිරේ ගැහුවේ ඇයි?